Hi, friends. Is your child always moving? Or do they struggle to focus or forget instructions or act without thinking? Many parents quietly worry and ask themselves, is my child ADHD? Or am I doing something wrong? Today, let's talk clearly and calmly about what ADHD really is and what it is not, and how parents can support their child effectively. Because ADHD is not a failure of parenting and it is not a failure of the child. Please watch this video to the end. Remember to subscribe my channel. මිත්‍රවරණි ඔබේ දරුවා හැමතිස්සෙම වේගයෙන් එහෙම නැත්නම් ඉතා ක්‍රියාශීලීව ගමන් කරනවද කටයුතු කරනවද ඔවුන් අවධානය යොමු කිරීමට අපහසුතාවකින් පෙළෙනවද එහෙම නැත්නම් උපදෙස් අමතක කරනවද නැත්නම් නොසිත ක්‍රියා කරනවද බොහෝ දෙමව්පියන් ඉතාම නිශ්ශබ්දව කනස්සල්ලට පත් වෙලා තමන්ගෙම අහනවා මගේ දරුවා ADHDද නැත්නම් මම වැරදි දෙයක් කරනවද අද අපි පැහැදිලිව හා සංසුන්ව හිමීට කතා කරමු මේ ගැන. ඇත්තටම ADHD කියන්නේ කුමක්ද? එය ADHD කියලා නොවන්නේ මොන වගේ දේවල් වලද? සහ දෙමව්පියන්ට තම දරුවට ඵලදායී ලෙස උපකාර කරන්න පුළුවන් මොන වගේද? මොකද ADHD කියන්නේ දෙමව්පියන්ගේ අසාර්ථක වීමක්වත් එහෙම නැත්නම් දරුවන්ගේ අසාර්ථක වීමක්වත් නෙමෙයි. කරුණාකරලා මේ වීඩියෝ අවසානයේ දක්වාම බලන්න. මතක ඇතිව මගේ channel එක subscribe කරන්න. Right friends, what is ADHD? ADHD stand for Attention Deficit Hyperactivity Disorder. It is a neurodevelopmental condition, meaning the child's brain develops a little differently. Children with ADHD may have difficulty with paying attention, controlling impulses, sitting still or staying organized. And also ADHD usually begin in childhood and can continue into adolescence and also adulthood. Important to remember, ADHD is not caused by bad parenting, laziness or lack of discipline. ADHD කියන්නේ කුමක්ද? ADHD කියන්නේ අවධානය හිඟ එහෙම නැත්නම් අවධානය අඩු අධි ක්‍රියාකාරීත්වයේ ආබාධය. එය ආබාධයකටත් වඩා අක්‍රමතාව. එය ස්නායු සංවර්ධන තත්වයක්. එනම් දරුවාගේ මොළය ටිකක් වෙනස් ලෙස වර්ධනය වීම. ADHD සහිත දරුවන්ට මෙම ක්‍රියාවන් සමග දුෂ්කරතා තියෙන්න පුළුවන්. මෙන්න මම පහතින් දක්වන ක්‍රියාවන් සම්බන්ධයෙන්. එකක් තමයි අවධානය යොමු කිරීම අඩුයි. ආවේග පාලනය කිරීමට අපහසුතාවයන් දක්වනවා. නිශ්චලව වාඩි වෙලා සිටීම එහෙම නැත්නම් සංවිධානාත්මකව කටයුතු කරන එක අපහසුතාව තියෙනවා. මිත්‍රවරුනි ADHD සාමාන්‍යයෙන් ළමාවියේදී ආරම්භ වෙනවා සමහර වෙලාවට නව යෝන් වියේදී සහ වැඩිවිටි විය දක්වාම ඒක පවතින්න පුළුවන්. මතක තියාගන්නම ඕන දෙයක් තියෙනවා. ADHD හටගන්නේ නරක මාපියන් දෙමව්පියන් හරි එහෙම නැත්නම් දරුවගේ කම්මැලිකම හරි හික්මීම නොමැතිකම නිසා නෙමෙයි. right? ඒක තේරුම් ගන්නම ඕනේ. හරි. අපි බලමු මොනවද? common signs parent notice. දෙමව්පියෝ දකින පොදු දේවල්. Every child is active sometimes. But ADHD behaviors are frequent, intense and affect daily life. Parents may notice difficulty concentration on homework or task and forgetting instructions or losing things, excessive talking or interrupting, constant movement, restlessness or fidgeting, emotional outbursts or frustration. Some children are hyperactive, some are quiet but inattentive and some show both patterns. මෙහිදී දෙමව්පියන්ට දැකිය හැකි පොදු සංඥා සලකුණු එහෙම නැත්නම් අඳුන ගන්න පුළුවන් දේවල් කීපයක් අපි අඳුනගමු. සෑම දරුවෙක්ම ක්‍රියාකාරී බව සමහරට දෙමව්පියන්ට දකින්න පුළුවන්. මොකද ඒක තමයි නිරෝගීකම. නමුත් ADHD හැසිරීම නිරන්තරයෙන් සිදු වෙනවා. සමහරට දැඩි ආකාරයෙන් සිදු වෙනවා.
ඒ වගේම දරුවගේ දෛනික ජීවිතයට බලපානවා. දෙමෝපියන්ට මේදී අඳුන ගන්න පුළුවන් කරුණු කීපයක් අපි විස්තර කරමු. එකක්, ගෙදර වැඩ, එහෙම නැත්නම් දරුවගේ දිනපතා අධ්‍යාපන වැඩ, ඒ වගේ කාර්යයන් කෙරෙහි අවධානය යොමු කරන දරුවට අපහසුතාවයක් තියෙනවා. උපදෙස් අමතක වීම. එහෙම නැත්නම් සමහර දේවල් නැති කරගන්න එක. අධික ලෙස කතා කරන එක. එහෙම නැත්නම් කතා කරන විට බාධා කරන එක. නිරන්තර චලනයන්, නොසන්සුන් බව, නිතර චංචල වෙලා කටයුතු කරන එක. චිත්ත වේගය පිපිරීම, එහෙම නැත්නම් කලකිරීම දකින්න පුළුවන්කම. සමහර දරුවන් මේ වගේ සමහර දරුවන් අධික්‍රියාකාරී. සමහරු නිහඬයි. නමුත් නොසලිකිලිමත් බවින් කටයුතු කරනවා. සමහර දරුවෝ මේ රටා දෙකම පෙන්වනවා. right? අපි දැන් බලමු what ADHD is not. ඒකත් වැදගත්නේ. So what ADHD is not? Let's clear some myths. ADHD is not poor discipline. Right? A lack of intelligence. It is not lack of intelligence. Just naughtiness is not. Right? Caused by something, caused by sugar or diabetes or mobile phone addictions or TV addictions. Right? Friends, many children with ADHD are very intelligent, creative, and emotionally sensitive. අත්ත වශයෙන්ම ADHD කියන්නේ මොකක්ද කියන එක නොවන්නේ මොකක්ද කියන එක තේරුම් ගැනීම වැදගත්. මොකද සමහර මිත්‍යාවන් තියෙනවා. අපි ඒවා ඉවත් කරන්නම වෙනවා. right? මෙන්න මේ දේවල් ADHD නෙමෙයි. එකක් දුර්වල විනය. බුද්ධිමත් බව අඩුකම. right? නිකම්ම අශිෂ්ටකම. ඒ කියන්නේ ශිෂ්ට නොවන දේවල් කරනවා නම්. එහෙම නැත්නම් දියවැඩියා තත්වයක් හරි ජංගම දුරකථන හරි රූපවාහිනී වලට ඇබ්බැහිම මත සිදුවන තත්වයක් නෙමෙයි. ADHD සහිත බොහෝ දරුවන් මේක තේරුම් ගන්න ඕනේ. ADHD සහිත බොහෝ දරුවන් බුද්ධිමත්, ඊටාම බුද්ධිමත් දරුවෝ, නිර්මාණශීලී සහ චිත්ත වේගීය වශයෙන් හරිම සංවේදී දරුවෝ. How is ADHD diagnosed? ADHD cannot be diagnosed by one behavior or one day. A proper diagnosis involves a qualified doctor or psychologist, psychiatric or an experienced counselor. ඒගොල්ලෝ තමයි අඳුන ගන්න ඕනේ, right? Observations over time, it should be continuously identified over a period of time. And input from parents and teachers are also very important. If you are concerned, early professional guidance is helpful, not harmful. Right? ADHD රෝග විනිශ්චය කරන්නේ කොහොමද? ADHD එක අඳුන ගන්න බෑ එක හැසිරීමකින් හරි, එහෙම නැත්නම් එක දවසකින් හරි. හැබැයි මතක තියාගන්න නිවැරදි රෝග විනිශ්චයක් කරන්නේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක්. එහෙම නැත්නම් මනෝ වෛද්‍යවරයෙක්, මනෝ විද්‍යාඥයෙක් හෝ පළපුරුදු මනෝ උපදේශකයෙක් මගින් තමයි. ඒක අපි කාටවත් දැකලා දෙමාපියන්ට හෝ සාමාන්‍ය ගුරුවරයෙකුට හෝ දැකපු ගමන් ඒක තීරණය කරන්න බෑ. සහ කාලයත් සමග නිරීක්ෂණ මගින් තමයි මේ තීරණය ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ දරුවන් සමග වැඩ කිරීමේදී ලබන අත්දැකීම් ඒවා විශේෂයෙන්ම දෙමාපියෝ ගුරුවරුන්ගෙන් ලබන ඉන්පුට්ස් වැදගත් වෙනවා මේ වගේ වෙලාවකදී. නමුත් තීරණය ගන්න ඒ අය නෙමෙයි. ඔබ සැබවින්ම සැලකිලිමත් වෙනවා නම් මේ සම්බන්ධයෙන් මුල් වෘත්තිමය මාර්ගෝපදේශන ඉතාම වැදගත්. නමුත් ඒක හානිදායක තත්ත්වයක් නෙමෙයි. මොකද වෘත්තිමය උපදේශනය ලබා ගැනීම කිසිම හානිදායක තත්ත්වයක් නොවන නිසා. හොඳයි. Now we'll listen to how parents can manage and support ADHD. Right? Here are most important part. Right? Build structure and routine. Children with ADHD feel safer with clear daily routines, simple instructions, and predictable schedules. Right? Predictable schedules. දෙමාපියන්ට වැදගත් ADHD කළමනාකරණය කිරීම සඳහා කොහොමද සහාය දක්වන්නේ කියන එක. වැදගත්ම කොටස තමයි ඒ දරුවන්ගේ චර්යාව කොහොමද ගොඩනගන්නේ කියන එක.
ADHD සහිත දරුවන්ට ආරක්ෂිත විදියට හැඟෙන්නේ කොහොමද? පැහැදිලි දෛනික චර්යාවන් ලබා දී. ඒ වගේම ඒ උපදෙස් බොහොම සරල වෙන්න ඕනේ. කෙටි සරල උපදෙස්. සහ එයාට හැඩ ගැහෙන්න පුළුවන් සැලසුම් කරන ලද කාලසටහන් සහ වැඩ සැලසුම් ලබා දීම මගින්. ඊළඟ කරුණ. Give clear and short instructions instead of long explanations. Use one step at a time. Make eye contact. Ask the child to repeat the instructions in order to make sure that he understood the instructions clearly. Right? පැහැදිලි කෙටි උපදෙස් දෙන්න ඕනේ. දිගු පැහැදිලි කිරීම දෙනවා වෙනුවට. වරකට එක් පියවරක් විතරක් භාවිතා කරන්න, එක්ස්ප්ලেইন කරන්න. අක්ෂි සම්බන්ධතාවය කියන්නේ ඇස් සම්බන්ධතාවයේ අයි කන්ටැක්ට් එක පවත්වා ගන්න දරුවත් එක්ක. උපදෙස් නැවත පවසන්න කියලා දරුවට කියන්නේ. මොකද දරුවා ඒක තේරුම් ගත්තද කියලා බලන්න ඕන නිසා. Next, focus on strengths, not just problems. My dear parents, children with ADHD often excel in creativity, sports, art, music, and problem solving. Encourage what they are good at. දෙමව්පියෝ මතක තියාගන්න ඕනේ. ගැටලු විතරක් නෙමෙයි. දරුවගේ ශක්තියින් කෙරෙහි අවධානය යොමු කරන්න. ADHD සහිත දරුවන් බොහෝ විට විශිෂ්ට වෙන්න පුළුවන් නිර්මාණශීලීත්වය. තාවලි, කලාව, සංගීතය, ඒ වගේම ගැටලු විසඳීමේ කටයුතු වල. ඒක නිසා ඔවුන්ගේ දක්ෂතාවයන් අගය කරන්න, ඔවුන්ව දිරිමත් කරන්න. Use positive reinforcement. Praise effort, not perfection. I'll repeat. Praise effort, not perfection. Celebrate small successes. Words like, I see you are tired and you didn't give up and I'm proud of you. Those words build confidence. ධනාත්මක ප්‍රතිස්ථාපන, positive reinforcement භාවිත කරන්න ඕනේ දෙමව්පියෝ, ගුරුවරු. උත්සාහය ප්‍රශංසා කරනවා මිසක පරිපූර්ණත්වය ගැන බලන්න යන්න එපා. ඒ කියන්නේ perfection බලන්න යන්න එපා. එයාගේ effort එක ඒක අගය කරන්න. කුඩා සාර්ථකත්වයන් සමරන්න. ධනාත්මක වචන භාවිත කරන්න. මට පේනවා ඔයා උත්සාහ කළා. එහෙම නැත්නම් ඔබ අත්හැරියේ නැහැ. මට ඔබ ගැන ආඩම්බරයි. එය විශ්වාසය ගොඩනගනවා මේ දරුවා තුළ. Next, we have to manage emotions with empathy. When a child melts down, stay calm, validate feelings, guide behavior gently. Parents, teachers, punishment alone does not help ADHD. Understanding does. සාකම්පනය, එහෙම නැත්නම් සංවේදනය සමග හැඟීම් කළමනා කිරීම ඉතාම වැදගත්. දරුවෙකු කඩාගෙන වැටුණාම සංසුන්ව සිටින්න. එයාගේ හැඟීම් තහවුරු කරගන්න, අවබෝධ කරගන්න. හැසිරීම් මෘදු ලෙස මෙහෙයවන්න. ADHD දරුවෙකුට දඬුවම් දීම කිසිම උදව්වක් කරන්නේ නැහැ. නමුත් ඒ දරුවා පිළිබඳ අවබෝධය ඒ දරුවට උපකාර කරනවා. So do all children need medication? Right? Do all ADHD children need medication? Not all children with ADHD need medication. Remember it. Many benefit from behavioral strategies, parental training, school support, counseling. What else? So, friends, medication is a medical decision made only with a qualified professional. සියලුම දරුවන්ට බෙහෙත් අවශ්‍යද මේ ADHD දරුවන්ට? ADHD සහිත දරුවන්ට සියලුම දරුවන්ට ඖෂධ ඕනේ නැහැ. හැම දරුවෙකුටම ඕන වෙන්නේ නැහැ. බොහෝ අය මේ පහත කියන දේවල් වලින් ප්‍රයෝජන ගන්නවා. මොන වලින්ද? උපාය මාර්ගික හැසිරීම් රටාවන්, චර්යාවන් පුරුදු කිරීම තුලින්. මාපියන්ගේ පුහුණුව තුලින්. පාසලෙන් ගුරුවරුන්ගෙන් ලැබෙන සහාය තුලින්. නිවැරදි උපදේශනය තුලින්. Friends, ඖෂධ යනු වෛද්‍යමය තීරණයක් විතරයි. ඒක ගන්න පුළුවන්
සුදුසුකම්ලත් වෘත්තිමය ඒ කියන්නේ වෘත්තිමය මනෝවෛද්‍යවරුන්ට පමණයි. මේක මතක තියාගන්න ඕනේ. Finally, closing message to parents. If your child has ADHD, remember this. Your child is not broken. Your child is wired differently. With patience, structure, love, and support, children with ADHD can grow into successful, confident, and compassionate adults. You are not alone, and your understanding can change your child's life. When a child struggles, it is not a sign to push harder. It is a sign to understand deeper. දෙමාපියන්ට විශේෂයෙන්ම මම අන්තිමටම දෙන very important පණිවිඩය. මොකද්ද? ඔබේ දරුවට ADHD තිබෙනවා නම් මේක මතක තියාගන්න ඕනේ. ඔබේ දරුවා කැඩිලා එහෙම නැත්නම් විනාශ වෙලා නැහැ. ඔබේ දරුවා නියුරෝන පද්ධතිය තුල වෙනස් විදියට රැහැන්ගත වෙලා තියෙන එකක් තියෙන්නේ. ඉවසීම. ව්‍යුහගත චර්යාත්මක වැඩසටහන්. ආදරය. ඒ වගේම අන් අයගේ සහාය ඇතිව අපිට මේ ADHD සහිත දරුවන්ට සාර්ථක විශ්වාසවන්ත සහ දානුකම්පිත වැඩිහිටියන් බවට වර්ධනය කරන්න පුළුවන්. ඔබ තනි වෙලා නැහැ. ඔබේ අවබෝධය ඔබේ දරුවාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. ළමයෙක් අරගල කරන විට එය දැඩි ලෙස තල්ලු කිරීමට ලකුණක් නෙමෙයි. එය දරුවා ගැඹුරින් තේරුම් ගැනීමට සලකුණක්. ඒක ඉතාම වැදගත්. Friends, thanks for watching to the end. Please subscribe my channel or share your feedback and give a comment. Please share with other parents to help another child. Believe every child is an important asset to us. They are unique. විශ්වාස කරන්න. සෑම දරුවෙකුම අපට වැදගත් සම්පතක්. ඕන් අද්විතීයයි. Thank you very much.